අද කුසුමල සාමිස්ගේ පන්ති කියලා දැනගනිද්දි ඇඟ කිරි පොලා යනවා යකෝ. කොමේ ලින්ක් එක මේ දෙන්නේ බලමු වෙලාව කියලා. අප්පට දෙවි අටයි වෙලාව ඉන්න යන්න ඕනේ. නැත්තම් මේ උදේ පාන්දර කුණු බැරුව හදන්න තමයි ඉන්නේ. හැබැයි තියන් දාන ක්ලාස් එක නම් ලත්තා. යකෝ තාම මොකෙක්වත් ඇවිල්ලා නැහැ. තෝයිතර. ඒ දසුනා පන්තිය පටන් ගත්තද? මොකද බං ඔබේ? පන්තිය වම් පටන් ගත්තේ නෑ. මොකේ ඔබ මෙහෙට ආලා? අපේ ගෙදරට සීක්‍රේ නෑ. මේ අද උදේ ඉඳන් ඩයලොග් පේපර් එකක් ලියලා. මොකද මේ අපේ අයියා වෝඩ් එකට තියලා, තාත්තේ වෝඩ් එකට තියලා, අම්මගේ වෝඩ් එකට තියලා මොකක් හරි විනා. අනේ මං තාත්තේ ඩයලොග් වලට මොකක් කළාද කියලා. ඉතින් මම ඒකයි මේ ඉන්නට උඹලාගේ දෙද්දෝලානේ. නැත්තම් එහෙම කුරුවල වගේ ඉස්කෝලේට ගියාට පස්සේ කුණු බැලුම් ගහගන්න වෙනවනේ බා. ඒකයි මම මේ ඉන්නට දුවනවා උඹලාගේ දෙද්ද. එහෙමත් එක දෙක නම් මටත් උනා උදේ. මේ මම දැන් මේ මොබිටෙල් සිම් එකකින් මේ පන්තියට එන්නේ. ඒ ඩිංගට තාත්තේ කට්ටිය පිල්ලනේ යකෝ. මොන වෙලාවට මයික් එක ඕෆ් කරලා තිබ්බේ. වරින් ඉතින් ඉන්නවනේ. මම ඉතින් සාදේ. හැමෝටම ආයිබෝ. මේ දපුණෝ උඹ මොකද්ද බං ඔය ඕක උස්සරහට වෙලා කරන්නේ? උඹට බැයිද කඩේට ගිහින් ඉන්න? කඩේ දැන් නම් කඩේ යන්න බෑ තාත්තේ. ඔය මේ කොලේ මේ සුළු තියලා යන්න ඕක පස්සේ ගෙනත් දෙන්න. ක්ලාස් ඉවර වෙලා ගෙනත් දෙන්නද? මොන ප්‍රෝස් එකක්ද බං උඹ ඔය කියන්නේ? අයියෝ ඒ ගහන්නද යන්නකෝ තාත්තේ. මූණේ අකෝ මේ මං කියනවා උඹගේ මේ ඉස්කෝලේ යල්ලාවට පස්සේ උඹගේ බෑග් එක තියෙන්නේ මේ ඇඳ උඩ කියලා. ඊට පස්සේ සපත් දෙක තියෙන්නේ වහල් උඩ කියලා කියනවා. එතකොට මේ මොකද්ද මේස් එක තියෙන්නේ බල්ලේ කූඩුවේ කියලා කියනවා. එතකොට මේ මොකද්ද යට කඩිසම තියෙන්නේ ෆෑන් උඩ කියලා කියනවා. එතකොට තව මොකද්ද තව ඇඳුම් ටික තියෙන්නේ මේ මොකක් උඩද ඇඳුම් ටික තියෙන්නේ ටීවී එක උඩ කියලා කියනවා. ඔය හැම එකම කියනවා දැනගන්නේ. යකෝ කියනවා කියලා වේරමණික පන්තියේ ඉන්න කිව්වා නේද? මලහත් වලාමයි ටීචර්ට තවුණා. අයියෝ. නැස්තු මම හිතුවේ නෑ මොයලා කියලා. ඉතින් බ වරන්කෝ ඉස්කෝලේ අපි පුතෝට කරලා තියන්නේ. උඹ ඉස්කෝලේ වරන්කෝ. උඹ දින මම බලාගන්නම්. උඹට ඒක විතර වෙලා ඉන්න පුළුවන්. සම්මත දසුනට බඩු හරි වගේ. sorry.com මේ. බයි දසුනෝ මම යන්නම්. උඹ කඩේ යන්න බෑ කිව්වනේ. ඉඳහන්කෝ උඹට මම